ඔහෙනම් බනානීටෝ. ඔයාගේ මගේ නගිට කරපු දෙයට අපි අරූගෙන් පලිය ගමු. ඔහෙනම් මෙන්න පොරොන්දු වුණ ගාන කිවියානි. අපි කියපු විදිහටම වඩේ කරලා දාන්න. මේ ඉන්නේ ඇප්ලන්ට් බෝයි. මට ආංචි ඔයා හෙන වැඩකාරයෙක් කියලා. ඉක්මන් කරන්නකො කිවියානි. ඔයා ඇග කරනවද ඔච්චරම ඔය? Please stay with me. Don't go. Vitals are dropping. We have to hurry. We did it! Oh yes, it's finally happening. Absolute victory! ඇපලන්ට් ඉස්පිරිතාලේ නිසා ඔයාට දැන් හොඳ උපරිම chance එකක් නේද? ස්ට්‍රෝබරි නා. එකම හෝටලෙන් හැමදාම කන්නද කියන්නේ? මෝඩ මැග්ගුස්නි. බුදු අම්මෝ මැගුස්නි. සතියක් විතර එක තැන් වෙලා ඉන්න වෙයි වගේ. මට ඔන්න බෑ අප්පා. මම එනවා. මගේ ස්ට්‍රෝබරි නා පණ. මට ඔයාව නොබලා ඔන්න බෑ. ඒකයි මම මේ ඉස්පිරිතාලෙන් පැනලම එන්නේ. ඔයාගේ ටිකට් කැපුවද? ස්ට්‍රෝබරීනා තමුන් එහෙනම් ආයෙමත් මාව රැවැක්ටුවා නේද? ස්ට්‍රෝබරිනාව රිදන්න පුළුවන් එරම විදිය තමයි මගේ පෙනුම වැඩි කරගන්න එක. රබුට නානි නංගි. මෙච්චර ලස්සන ඇපලන්ට් අයිව දාලා ගියපු ස්ට්‍රෝබරීනා කොච්චර මෝඩියක්ද කියලා මට නම් තේරෙනවා. බුදු අම්මෝ නග්ගියෝ. ඔයාගේ පාර්ට්ස් මෙන්න මගේ කටේ. හුස්ම ගන්නත් අමාරුයි මට. ෆ්‍රී වැඩේ කරගන්න කඩේ නගගිලා. පොඩි බුරුලක් දුන්නම තමු පාර්ට්ස් පිටින් කටේ දාගන්නවද? කා හිතුවේ මට වැඩ බැරුව මම පාර්ට්ස් කටේ දාගත්තා කියලාද? බලන්න. මේ මගේ අතේ තියෙන්නේ කමුසෙලගේ සැලුන් එකේ ඔප්පුව. එහෙනම් කිවියානි මේ ඔප්පුව ඔයා තියාගෙන. මට මේ ස්පා එක ලියලා ඕන මගේ නමට.